අයිබෝන් ඔයාලා හැමෝටම මම අද ඔයාලට කියලා දෙන්නේ තවත් ගණිත ගැටළු වර්ගයක්. මේ ගාන හොඳට බලන්නකෝ. ගොවිපළක සිටින ගම් සහ කුලේ පාර වල එකුව 30කි. මුළු තුන් ගණන 10කි. එහි සිටින ගවයින් සහ කුකුලන් ගණන වෙන වෙනම සොයන්න. මේ ගානේ කියනවා මුළු සතුන් ගණන 10කි කියලා. එහෙනම් අපි මේ ගාන හදන්න පාවිච්චි කරන්නේ මෙන්න මේ ක්‍රමය. මේක හදන්න අපිට ක්‍රම දෙකක් පාවිච්චි කරනවා. මම පළවෙනි ක්‍රමය ඔයාලට ඉස්සෙල්ලම කියලා දෙන්නම්. පළවෙනි ක්‍රමය මේක කියන්නේ සත්තු ගණන 10යි කියලානේ. සත්තු ගණන 10 නම් අපි මේ ප්‍රමාණයට බෝල 10ක් ඇඳ ගන්නවා. බෝල 10ක්. ඇඳගත්තට පස්සේ අපි ඊට පස්සේ ගවයින්ට කකුල් කීයද? කුකුලන්ට කකුල් කීයද? ගවයින්ට 4යි, කුකුලන්ට 2යි. ඊට පස්සේ මෙතන පාද ගණන අඩු සතා කුකුලනේ. ඒකට අපි ඉස්සෙල්ලම දාන්නේ අඩු පාද ගණන. 1යි 2යි 3යි 4යි 5යි 6යි 8යි 9යි 10යි 11යි 12යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 20යි 20ක් ආවා. දැන් ඉතුරු ටිකක් දාන්න. මොකද පාද එකතුව 30යිනේ. 20යි 21යි 25යි 26යි 27යි 28යි මේ 30යි. ඔන්න පාද ටික ඉවරුණා. මේ දැන් මේ අපි පාද සත්තුන්ගේ පාද. එතකොට එහෙනම් ගවයෝ කීයද? ගවයින් 5යි කුකුලන් 5යි. මේ තමයි පළවෙනි ක්‍රමය. අපි මේක දෙවෙනි ක්‍රමයටත් හදලා බලමුකෝ. දෙවෙනි ක්‍රමය සතුන් 10 දෙනාම කුකුලෝ කියලා හිතලා පාද දෙක බැගින් ක්‍රමයේ කියන්නේ සත්තු 10 දෙනෙක් දැන් ඉන්නේ. 10 දෙනාම කුකුලෝ කියලා හිතලා එයාලට පාද දෙක බැගින් දානවා ඉස්සෙල්ලම. 10 දෙනාම කුකුලෝ කියලා හිතලා පාද දෙක බැගින් දැම්මම කීයද? 20යි. එතකොට දැන් මුළු පාද ගණන 30යිනේ. එතකොට ඉතිරි පාද ගණන 10යි. ඒ 10 බෙදෙනවා ආයෙමත් දෙකෙන්. දෙකෙන් බෙදුවාම 5යි. එතකොට මොකද කරන්නේ? එතකොට පාද 4 බැගින් ලැබුණු සත්තු ඉන්නවා. එතකොට 5ක්. ගවයින්ට පාද දෙකක් නෙවෙයිනේ පාද 4ක්නේ. ඒක නිසා අපි මුළු සත්තු ගාන කීයද? මුළු සත්තු ගණන 10යි. එතකොට පාද 4 බැගින් ඉන්න අය ගාන 5යි. 5ක් අඩු කරාම 5යි. එතකොට එනවා අපිට පාද 4 බැගින් ඉන්න අය 5යි. පාද 2 බැගින් ඉන්න අය 5යි. ඒ කියන්නේ ගවයින් 5යි කුකුලන් 5යි. තේරුණාද මම දැන් කියලා දීපු දේ? මුළු සත්තු ගාන 10යිනේ. අපි ඉස්සෙල්ලම හිතනවා ඉන්න සත්තු හැමෝටම කකුල් දෙක. දෙක ගාගෙන ගියහම ලැබෙනවා. පාද ගාන කීයද? 10 ඉතිරි පාද 10යි. ඒකට 10 බෙදෙනවා දෙකෙන්. දෙකෙන් බෙදුවට පස්සේ අපිට ලැබෙනවා 5. එතකොට අපි කරන්නේ මුළු සත්තු ගාන 10යිනේ. 10න් අඩු කරනවා මේ අපිට ලැබිච්ච 5. ඒ කියන්නේ පාද 4ක් තියෙන සත්තු 5යි. ඊට පස්සේ අපි කරනවා ඒ මුළු සත්තු ගණනෙන් පාද 4ක් තියෙන ගාන අඩු කරාම පාද 2ක් ඇති සතුන් ගණන අපිට ලැබෙනවා. දැන් බලමු ඊළඟ ගාන. රථගාලක නවතා තිබූ යතුරුපැදි හා වෑන් රථ ගණන 19කි. මුළු රෝද ගණන 48කි. එහි ඇති යතුරුපැදි හා වෑන් රථ ගණන වෙන වෙනම සොයන්න. අපි මේ ගාන හදමු මේ දෙවෙනි ක්‍රමයට. අපි හිතමු වෑන් ඔක්කොම 19යිනේ. මේ 19ටම තියෙනවා කියලා හිතමු රෝද දෙක ගානේ. යතුරුපැදි වලට 2යි වෑන් රථ වලට 4යිනේ. අපි ඉස්සෙල්ලම හිතමු මේ ඔක්කොටම තියෙනවා 2 ගානේ කියලා. 9 2 18න් 8යි. එකක් ඉතිරි. දෙවරක් එක 2යි 1යි 3යි 38යි. එතකොට ඔක්කොම රෝද තියෙන කීයද? 48යි. 48න් මේ 38 අඩු කරාම තව 10ක් ඉතිරි. මේ 10 අපි බෙදනවා දෙකෙන්. එතකොටම 5යි.
මේ අපිට එන්නේ මුළු රෝද ගණන 4ක් වෙන වාහන ගණන. එතකොට සම්පූර්ණ වාහන කීයද? සම්පූර්ණම වාහන 19යි. එතකොට රෝද ගණන 4ක් වෙන වාහන 5යි. එතකොට ඉතිරි ලැබෙනවා 14ක්. මේ 5 ඉන්නේ මොකද්ද? රෝද 4. මෙතන ඉන්නේ රෝද 2. රෝද 4ක් තියෙන්නේ මොනවද? වෑන්, රථ. රෝද 2ක් තියෙන්නේ යතුරු, පෙරි. මෙන්න මෙහෙම තමයි මේ ගාන හදන්නේ අපි. තවත් ගණිත ගැටළු වර්ගයෙන් ඔයාලා හම්බ වෙන එකන් ඔයාලා හැමෝටම ආයිබෝවන්.